මේ ඇක්සියෝ හයිබ්‍රිඩ් එක ෂොක් එකක්. අපි දැන් මේක ගලවලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක වාට පේනවද මේ ෂොක් එක 90% විතරම මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේක දුවලා හින්දා. එතකොට මේ බම්පර් ස්ටොප් මුකුත් නෑ කැඩලා ගිහිල්ලා. ඒ වගේම මේ බූට් එකේ භාගයයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ෂොක් එකක් 80%කට වඩා වේස්ට් වෙනකොට මෙන්න මෙහෙම බම්පර් ස්ටොප් එකේ කුඩු හැලෙනවා. මේ හැල්ලා තමයි මේක තියෙන කෑලි වැටලා අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ෂොක් එක සවුත් වෙලා තියෙන කියලා. ඒ විදිහින් අපි රිප්ලේස් කරගත්තා නම් මේ බූට් එක මෙච්චර ඩැමේජ් වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් අපිට පොඩි ගාණක් හරි ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි එහෙමත් දිව්වට පස්සේ වෙන්නේ මේ බූට් එක ඩැමේජ් වෙලා බූට් එක ඩැමේජ් වෙච්ච ඇටි මේකට අර වැලි වතුර ගිහිල්ලා මේ ෂාෆ්ට් එකත් කැපෙනවා. එතකොට තවත් ඩැමේජ් වෙනවා. ඒ විදිහට තමයි මේකත් දුවලා තින් දැන් අපි බැලුවොත් මේක ඔබලා මේ විදිහට එබුවාම මේක එන්නේ නැහැ. එතකොට මේක අර වලක වැටුණාට පස්සේ ආපහු එයා මේක නැගිටලා ඇවිල්ලා දෙවෙනි වලට සූදානම් වෙලා ඉන්න ඕන. දැන් එහෙම වෙන්නේ නැහැ. දෙවෙනි වලේ වැටෙනකොට මෙයා ගිහලා උඩ ඇනෙනවා. ඊට පස්සේ වෙන්නේ මේකේ මවුන්ට් එක ඩැමේජ් වෙනවා. ඒ වගේම තමයි ඒ ෂොක් එක තමයි අනිත් හැම පාර්ට් එකකටම ඉෆෙක්ට් වෙන්නේ. ඒ වගේම ලෝවර් ආම්, බෝල් ජොයින්ට්, රැක් එන්ඩ් මේ හැම එකටම මේ ඉෆෙක්ට් එක අනිවාර්යව වෙනවා. එහෙම වුණාම තමයි අනිත් සස්පෙන්ෂන් පාර්ට්ස් ඔක්කොම ඩැමේජ් වෙන්නේ. අපි බලමු දැන් අලුත් ෂොක් එකත් එක්ක කොහොමද කියලා. මේ තියෙන්නේ ඇක්සියෝ හයිබ්‍රිඩ් එකේ ජෙනුයින් පාර්ට් නම්බර් එක. මේ ඇක්සියෝ හයිබ්‍රිඩ් එකට දාන්න පුළුවන්, ඇක්වා ෂොක් එක දාන්න පුළුවන්, වික්ස් එකේ ෂොක් එක දාන්න පුළුවන්. හැබැයි මේක තමයි ඇක්සියෝ එකට එන හරි පාර්ට් නම්බර් එක. මේක ඔයාලට වෙන පාර්ට් නම්බර් වලින් දෙන්න පුළුවන්. නමුත් මෙන්න මේක නැත්තම් ලෝකෙ කොහෙ ගියත් මේ පාර්ට් නම්බර් එක තමයි ඔයගලන්ට ඇක්සියෝ හයිබ්‍රිඩ් එකට රෙකමන්ඩඩ් KYB ෂොක් එක. මේ පාර්ට් නම්බරේ අනිවාර්යයෙන්ම බලලා ගන්න ඕගොල්ලෝ ගන්නකොට. ඊට පස්සේ බලමු දැන් මේක මේ පාර්ට් නම්බර් අනේ හැම එකක්ම මේ කොටලා එනවා. ඒ වගේ තමයි මේඩ් ඉන් ජපාන් කියලා ගහලා.